ඉතින් ආයිබෝවන් දුවේ පුතේ මේ වීඩියෝ එකේ බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය පෙළ. සාමාන්‍ය පෙළ ගත්තොත් තව දින 100කටත් වඩා අඩු කාලයක් තියෙන්නේ. ඒකේ ඔයගොල්ලෝ දන්නවා එක කොටසේ B වල පළවෙනි ගාන එහෙම නැත්නම් තුන්වෙනි ගාන අනිවාර්ය ප්‍රශ්නයක් විදිහට මේ භාග ගානක් එනවා. ඉතින් මෙන්න මේ භාග ගානට සම්පූර්ණ ලකුණු 100න් 100 ගන්න ඕන නම්, ඒ කියන්නේ 10න් 10ක් ගන්න ඕන නම් ඕගොල්ලෝ ප්‍රගුණ කරන්න ඕනේ අනිවාර්ය සංකල්ප තුනක් සහ උපසංකල්ප දෙකක් තියෙනවා. එතකොට සංකල්ප පහක් තියෙනවා. මෙන්න මේ පහ ඔයාට පුළුවන් නම් 10න් 10 අනිවාර්යෙන්ම ගන්න පුළුවන්. ඉතින් මේ සංකල්ප අපි ක්ලාස් වල කතා කරලා තියෙනවා. එතකොට අලුතෙන් කෙනෙක් සම්බන්ධ වෙන්න ඉන්නවා නම් එයාට මට මෙසේජ් එකක් දාලා ක්ලාස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. මම නැවත මෙන්න මේ සංකල්ප තුන මේ වීඩියෝ එක හරහා ඕගලන්ට මතක් කරලා දෙනවා. එතකොට මේ භාග වලට ලකුණු 10න් 10ක් ගන්න අවශ්‍ය කරනවා නම් ඔයා අනිවාර්යෙන්ම මෙන්න මේ සංකල්ප පහ හරියට දැනගන්න ඕනේ. එතනිනුත් මෙන්න මේ තුන ප්‍රධානයි. මොකද්ද? ඉතිරිය සෙවීම කියන සංකල්පය වාට පුළුවන් වෙන්න ඕනේ. යම් කිසි දෙයක් දීලා ඉතිරිය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි ඒක බලමු මොකක්ද කියලා. ඉතිරියෙන් කොටසක් සෙවීම කියන එක පුළුවන් වෙන්න ඕනේ. ඊළඟ සංකල්පේ සංකල්ප අංක 3 මුළු අගය සෙවීම. ඔන්න ඔය තුන පුළුවන් නම් වාට භාග ගානේ ලකුණු 8ක් විතර පහසුවෙන්ම ගන්න පුළුවන්. මෙන්න මේ පිළිවෙලට තමා භාග ගැටලුවේ සමස්තය හැදිලා තියෙන්නේ. ඕනම භාග ගානක් ගත්තොත් මෙන්න මේ පියවර තුන අනිවාර්යෙන්ම තියෙනවා. ඊට අමතරව අපි පසුගිය විභාග ගැටලු වල ළඟම පේපර්ස් දෙක තුනක් තෝරගෙන බැලුවොත් ඒවට භාග වලට අමතරව මිනිස් දින හා ප්‍රතිශත කියන සංකල්පත් යෙදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ පහ පුළුවන් නම් ඔයාට ලකුණු 10න් 10 ෂුවර් ගන්න පුළුවන්. ඉතින් අපි ලකුණු 10න් 10 ගන්න මේකට ප්ලෑන් කරනවා නම් ඒකක් ගන්න ප්ලෑන් කරනවා නම් ගණන් වලට මේ ලකුණු 10න් 10 තියෙන්න ඕනි. එනම් පළවෙනි සංකල්පය අපි ඉගෙන ගමු. නැවත මතක් කරගමු මේ පළවෙනි සංකල්පේ මොකද්ද? ඉතිරිය සෙවීම. ඉතිරිය සෙවීම. මෙන්න උදාහරණයක් තියෙනවා. සම්පූර්ණ ප්‍රමාණය අපි හැම වෙලේම එකක් ලෙස සලකනවා. කොටසක් වියදම් කළ පසු ඉතිරි භාගය සොයන්න. මෙන්න මේ සංකල්පය අපිට හරි ලේසි. මම එකපාර ගන්න විදිය කියලා දෙන්නම් බලා ගන්න. මේ උදාහරණ අංක 1 වැටුපක් තියෙනවා. එකෙන් පහෙන් එකක්